ඒ 19133 නිවෙස් වලට යනවා නම් අපි අර රුපියල් 25000 දීමනාව දීලා දෙනවා. ඒ 25000 දීමනාවට ඇතුළත් වෙන මේ 19133 තමයි ඒක හිමිකම දැනට තියෙන්නේ. අලුතෙන් තව આવොත් ලැබෙනවා. මේ 19 දැන් කී දිනකට අපි ගෙවලා තියෙනවද 25000? මේ සතිය ඇතුළත ඒ ගාන ගෙවන්න පුළුවන්. අපිට බැරිද 50000ක් එකතු කරලම දෙන්න. දෙපාරක් ගෙවනවට වඩා ඒක පුළුවන් නේද? 25000යි 50000යි එකතු කරලා 75000ම දෙන්න එක විතර. මේ ජුඩ අපිට දැන් මුදල් වෙන්කලා තියෙන්නේ නේද? ඔය ඒක ගෙවන්න එකට නැත්තම් ආයේ වට දෙකක් යන්න ඕනේ. 25000යි 50000 එකතු කරලා 75000ම ගෙවන්න. මොකද අපි මේ ඔක්කොම මේ දෙසැම්බර් 31කට කලින් ඉවර කරන්න ඕනේ. නේද? එන්න 75000 දීමනවා. ඒ ඔක්කොම මේ ඔක්කොට මේක හිමින්නේ නේද? හිමි. හරි. ඊට පස්සේ ජනාධිපතිතුමා 25000 දෙන හැම දිනාට 50000 නැති වෙන්න පුළුවන්. නෑ ඕක බෙදන්න යන්න එපා. ඒගොල්ලන්ගේ ගෙදර ගම් වතුරට හානි වෙලා තියෙනවා. අපි 25000ක් දුන්නේ ගේ පිරිසුදු කරගෙන යන්න කියලා. 50000ක් දෙන්නේ ඒගොල්ලන්ගේ අර ගෘහ උපකරණ එහෙම නැත්නම් ඔය කුස්සිය උපකරණ විනාශ වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න කියලා. ඒ 25000 දෙන ඔක්කොටමත් ඒ 50000 දෙන්න. එහෙම නැත්නම් ඕක ආයේ ඔබතුමාලට ප්‍රශ්න ඇති වෙනවා මට 25000 හිමි වුණා. ඇයි 50000 හිමි නොවුනේ කියලා නේද? එහෙම නේද? ඔබතුමාලා මොකක්ද අදහස? නෑනේ නේ. සාමාන්‍යයට නේද? ඒක දෙන්න. එහෙනම් ඒක ඇප්ලිකේෂන් එකෙන් බේරන්න පුළුවන්. ඔව් අපි ඒ ටික දෙන්න. ඊට පස්සේ අපේ මේ චක්‍රලේඛනය ඇතුළත් වෙලා නැහැ ආගමික ස්ථානවල. දැන් ආගමික ස්ථානවලට මේ සතිය කැබිනට් එකෙන් ඒ තීරණය අරගෙන ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි පන්සල් විතරක් නෙවෙයි පන්සල්, පල්ලි, කෝවිල් ප්‍රමාණයක් තියෙනව නේද? අපිට ඔක්කොම 28ක් තියෙනවනේ. මේ 28ට අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි ලබා දෙන්නම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට. ඒතකොට ඒ හරහා ඕලන්ට මුදල් ලබා බෙදන්න ඒවි නේද? ඒ 25000ක් දෙන්න නේ. හරි. ඒතකොට ඒ 25000 දීමනවත් අපි පන්සල් වලටත් අනිකුත් ආගමික මධ්‍යස්ථාන වල දෙන්න කටයුතු කරමු. ඉක්මනින්ම අපි ඒකේ චක්‍රලේඛනය වන්න. පාසල් ළමුගේ ඉස්සෙල්ලා අපි කතා කරා ඒගොල්ලන්ගේ දීමනාව දෙන එක නේද? ඊළඟ අපි කල්පනා කරේ අර දැනට ඉන්නවා අවතන් කඳුරුළු කණ්ඩායම් දෙකක්. එකක් ඉන්නවා නිවස අහිමි වීම නිසා ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා නිවස හිමි නමුත් යන්නේක සුදුසු නැද්ද කියලා. ඒකට රිපෝට් එක ආපුවම තමයි ඒගොල්ලන්ට යන්න පුළුවන්කම තියෙන්නේ නේද? වර්ග දෙකක් අපිට ඉන්නවා දෙන්නේ. එතන ගැටලුවක් තියෙනවා. දැන් අපිට මේ වෙනකොට පූර්ණ හානි වෙලා නැහැ නිවස. නමුත් MBRO කියනවා අධි අවදානම් ඉවත් විය යුතුයි කියන්නේ. අන්න එතනදී ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මිනිස්සු කියන්නේ අපිටත් අර ගාන ඕනි යන්න ඕන කියලා. අපිට එතෙන් යවන්න වර්ග දෙකක්නේ. අපි අර 150 තීරණය කරන්නේ නිවසක් ඉතුරු වුණාමයි නිවසක් මුළුමනින්ම විනාශ වුණාමයි හානි වීමේ ප්‍රමාණය වෙනස්. ඉතුරු නම් සමහර භාණ්ඩ අරම ඉතුරු වෙනවා. හැබැයි මුළුමනින්ම හානි වුණා. ඒ සියල්ල නැතුව යනවා. ඒක තමයි අපි 150 දෙන්නේ. ඒක තවත් කණ්ඩායමක් අපිට ඉන්නවා. gedara හානි වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ටත් ඒ ප්‍රදේශ වලට යන්න බැරි. ඒත් ඒගොල්ලන්ට අපි වෙනම පැකේජ් එකක් හදන්න ඕනේ දත්ත ප්‍රමාණය බලලා. මොකක්ද ඒගොල්ලන්ට දෙන විසඳුම කියලා. නේද? අපි දැනට මේක යෝජනා කරන්න ගේ අහිමි වීම කියන එකේ තියෙන ප්‍රශ්න ගොඩක්. ගේ අහිමි වීම. ගේ ඇතුලේ තියෙන දීපලවල තත්වය. එයාට නැවත මනස සූදානම් කරගෙන එයාගේ ජීවිතේ පටන් ගන්න. ඒ නිවසක් අහිමි වුණාම අර නිවසේ ප්‍රමාණයෙන් නිවසේ බඩු මහණ්ඩ වලින්ම එයාට තියෙන හානිය මනින්න බෑ. ඒක හානි වීම නිවස නැතිවීම විසින් එයාට කරන හානියක් තියෙනවා. ඒතර ඒව තක්සීරු වෙන්නේ නැහැ මුදල් ලෙස. ඒතර මේ 150 අපි යෝජනා කරන්නේ ඔක්කොමත් එක්ක. හැබැයි නිවසක් තියෙනවා යන්න සුදුසු නැහැ කියන එක නිවස හානි වුණු ගණයට වැටෙන්නේ නැහැ. ඒක අපි අර කලින් ආපු පැකේජ් එකක් තියෙන සුදුසු නැත්නම් වල පදිංචි කරන්න. අන්න ඒක තව ටිකක් වැඩි කරලා දෙන්න ඒක බලන්න. එවන අපිට යන්න වෙන්නේ. පූර්ණ වශයෙන් නිවස හානි වුණු අයට විතරයි මේ 150 දීමනාව හිමිවන්නේ. ඒ ඇයි ඒගොල්ලන්ගේ නිවස මුළුමනින්ම නැතිවීම ගුඩුව බාහන්න ඔක්කොම නැතිවීම මත තමයි මේ 150 තීරණය කරන්නේ. එඳ ඒක අහිමි වුණා. එතකොට ඒගොල්ලන්ට දැනට අවතන් කඳවුරේ ඉන්නත් බැරි නම් ඊට පස්සේ ඒගොල්ලන්ට නිවසකට යන්න නිවසකුත් නැත්නම් ඒගොල්ලන්ට අපි රුපියල් 25000ක මාසික කුලියක් දෙනවා. ඒගොල්ලන්ට ගිහලා ගෙවල් කුලියක් අරන් ඉන්න. මේ මාසික කුලියට දෙන අයට අපි ජනවාරි පෙබරවාරි වලට 50000 ගානේ මාසික දීමනාවක් දෙනවා. දැන් මෙතන 50000 දීමනාව ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ ගේ නැති නිසා. එහෙම නම් ඒගොල්ලෝ යන දවසේ කවද්ද එදා ඉඳන් ඒගොල්ලන්ට මාසික රුපියල් 50000ක දීමනාවක් දෙමු ජීවත් වෙන්න. ඕක අපිට තියෙන්නේ. ඕක තමයි අපි දැන් යෝජනා කරලා තියෙන පැකේජ් එක. පුළුවන් තරම් අපි රජයේ ඉඩමකට මේගොල්ලෝ පදිංචි කරමු. රජයේ ඉඩම් නැත්තම් අපි කිව්වා 150 දක්වා උපරිමයකට. 50ම නෙවෙයි 50 දක්වා උපරිමයකට අපිට ඉඩමක් මිලදී ගන්න ප්‍රතිපාදන ලබා දෙමු ප්‍රදේශය අනුව.
ප්‍රදේශ සාමාන්‍යයෙන් තියෙනවනේ මාකට් වැලියු එකක් තියෙනව නේද? ඒ වටිනාකමට අනුව අපි ඒගොල්ලන්ට ඉඩමක් මිලදී ගන්න මුදලක් ලබා දෙමු. අපිට ඉඩම් හොයන්න බැරි නම් මේ අර පූර්ණ වශයෙන් ගෙවල් හානි වුණු 418 නේද? මේක වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. දැනට ඉන්න 418ට අපි මේ සම්පූර්ණ එක දෙන්න ඕනකම තියෙනවා. අර්ධ හානි වුණු නිවාස වලට ඒගොල්ලන්ට මේ නිවාසයට යන්න පුළුවන් නම් ඒවා තක්සේරු කරලා උපරිමේ ලක්ෂ 25කට වන්දි මුදලක් තීරණය කරන්න පුළුවන්. අතන අපේ යෝජනාව නම් තියෙන්නේ කැටගරි 3ක් විතර කඩමු කියලා. ලක්ෂ 10, 15, 20, 25 වගේ කැටගරි කීපයක් කඩලා අපි ඒවන්නම් ආපහු හදලා ඒ කැටගරි එකට අනුව කාට හරි හානිය ප්‍රමාණය අනුව 10ද 15ද කියලා තීරණය කරමු. මේ දරින් අපි කිසිසේත්ම ඒගොල්ලන්ගේ ගේ පොඩි මෙච්චර එකක් දෙන එක වැඩි වගේ මනසකට යන්න එපා. මේ අපේ රටේ පුරවැසියන්. ඒගොල්ලන්ට හොඳ ස්ථාවර නිවසක් හදාගෙන සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න ලබා දීම තමයි අපේ වගකීම. ඒ අරමුණෙන් තමයි මේ මූල්‍ය ප්‍රතිපාදන සහ ඒගොල්ලන්ගේ ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසික දීමනාව ඒගොල්ලෝ අවතන් කඳුරේ ඉන්නව වෙනුවට රුපියල් 25000කට කුලියක් අරගෙන ගෙදරකට යන්න. ඒ කියන්නේ අපි ඒ අයට සුරක්ෂිත ජීවිතයක් ලබා දීමේ අරමුණෙන් තමයි මේ වැඩසටහන හදලා තියෙන්නේ. ඉතින් ඔබතුමාලා ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන. නේද? අපි දන්නවා ආධාර ඒ වගේ වන්දි මුදල් ලබා දෙනකොට විශාල ගැටලු මතුවෙච්ච ඉතිහාසයක් තියෙන නිසා පරිම උත්සාහ කරමු සාධාරණව දෙන්න. කොතනකින් හරි අපි මේ පීල්ල පැන්නොත් අපිට ඒක සීමාවක් නැහැ කොතනද කෙලවර වෙන්නේ කියලා. ඒ නිසා අපි හරියට යමු කොතෙන්ද හිමිකම තියෙන්නේ කාටද? ඒ හිමිකම තියෙන දෙන්න තමයි අපි සැලසුම හදන්න ඕනකම තියෙන්නේ. ගරු ජනාධිපතිතුමා